සුබ දවසක් වේවා යාළුවනේ. ඔයාලා හැමෝටම හැමදාම වගේ ගොඩක් ආදරෙන් පිළිගන්නවා ඔයාලා මගේ channel එකට. ඉතින් අද මම ඔයාලට කියලා දෙනවා ඇඟ කෙට්ටු කරන, බඩ අඩු කරන කරපිංච තේ එකක් ගැන. අපි එහෙනම් යමු වීඩියෝ එකට. ඉතින් අපි බලමු කොහොමද මේ තේ එක හදාගන්නේ කියලා. හැමෝගෙම ගෙදර කරපිංච තියෙනවනේ. ඉතින් ඔයා ගොඩක් කාර්යබහුල ජීවිතයක් ගත කරනව නම් ඒ වගේම ඔයා පිටරටක ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ කරපිංච බැදලා කුඩු කරලා අරගන්න. අපි හැමෝම දන්නවා කරපිංච කියන්නේ මොනතරම් ගුණදායී ඖෂධයක්ද කියලා. අපිට මේක හදාගන්න අවශ්‍ය වෙනවා දෙහි බෑයක්, ඒ වගේම මේ වගේ වතුර වීදුරුවක් අපිට අවශ්‍ය වෙනවා. අපි ඉස්සෙල්ලම කරන්න ඕන මේ වගේ ලිපේ තියාගන්න පුළුවන් භාජනයක් අරගෙන මේකට කරපිංච එකතු කරගන්නවා. ඔයා මේ කරපිංච තේ එක පානය කරනකොට දවසක් දෙකක් පානය කරලා නවත්තන්න එපා. ඔයා මේක එක දිගට පානය කරන්න ඕන. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මම දැන් මේ විදියට වතුර එකතු කර ගන්නවා. ඊට පස්සේ මේක අපි ලිපේ තියාගෙන විනාඩි 15ක් විතර තැම්බෙන්න දෙන්න ඕන. දැන් මේ කරපිංච ටික හොඳින් තැම්බෙනවා. කරපිංච වල තියෙන සේරම ගුණය මේ වතුර එකට එකතු වෙලා තියෙනවා. ඉතින් දැන් මේක නිවෙන්න තියන්න ඕන. හොඳටම නිවුනට පස්සේ තමයි අපි මේකට දෙහි එකතු කරගන්න ඕන. උණුවෙන් දෙහි එකතු කරගන්න එපා. එතකොට මේ තියෙන ගුණේ විනාශ වෙලා යනවා. ඒ වගේම තමයි ඔයා මේකෙන් ප්‍රතිඵල ලබා ගන්න කැමති නම් අනිවාර්යෙන් ඔයා ආහාර පාලනය කරන්න ඕනෙමයි. තෙල් කෑම සහ අධික පැණි රස කෑම කන එක ගොඩක් අඩු කරන්න ඕන. එහෙම කළොත් තමයි ඔයාට අනිවාර්යෙන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ. මේ කරපිංච තේ එක පානය කිරීමෙන් ඔයාට නිරෝගීව ලස්සනට ඉන්න පුළුවන්. ඒ වගේම මේ තේ එක පානය කිරීමෙන් හම පැහැපත් වෙනවා. ඔයාගේ කොණ්ඩේ ඩැමේජ් වෙලා තියෙනවා නම් ඒකටත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් මේ කරපිංච තේ එක බොන්න ඕන. ඔයා රාත්‍රී ආහාරය ගත්තට පස්සේ නිදා ගන්න යන වෙලාවට මේ කරපිංච තේ එක බීලා නිදා ගන්න. එහෙනම් යාළුවනේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක් වේවා.